අයිබෝවන් පුංචි දුවල පුතාලා හැමෝටම ඔන්න ටීචර් දත්තාව ගොඩාක් දවසකට පස්සේ චිත්‍ර අඳින්න තමන් කඩුවට එඩිෂන් එකත් එක්ක එකතු වෙලා අපි හැමෝම චිත්‍ර ගොඩක් ඇඳන්නේ. ඉතින් පුංචි දුවේ පුතේ දැන් අපි ආයෙත් ඉස්සරහට චිත්‍ර ගොඩක් අඳලා ඔයාලට පෙන්වන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මගේ දුවල පුතාලා හැමෝම අපිත් එක්ක එකතු වෙලා චිත්‍ර අඳිනවා බලලා චිත්‍ර අඳින්න පුරුදු වෙලා මේ අපේ තමන් කඩුවට ටෙලිවිෂන් එකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න සූදානම් වෙන්න. හොඳද? ඉතින් දැන් අද ටීචර් ඔයාලට කියලා දෙන්න හදන්නේ තමයි අකුරු වලින් සතු අදින්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලා මම ඔයාලා හැමෝටම අහගන්න පුංචි සින්දුවක් කියලා දෙන්නම්. ඒකත් ඔයාලා පාඩම් කරගන්න හොඳද? ඔන්න එන්නම් අහගන්න. සිංහයාට බය නැ ලොකු නයාට බය නැ අපේ ටීචර් ඉන්නකම් අපේ යාළුවෝ ඉන්නකම් අපි බය නැ අපි බය නෑ. හරි එහෙනම් පුතේ ඔන්න අපි දැන් චිත්‍රය අඳින්න පටන් ගමු. හැමෝම ටීචර්ත් එක්ක එකතු වෙලා චිත්‍ර අඳින්න සූදානම් වෙන්න. ටීචර් අඳිනවා බලාගෙන ඔයාලත් අඳින්න හොඳද? ඔන්න දුවේ පුතේ ටීචර් ඔන්න මෙන්න මේ විදිහේ අකුරක් ඇඳලා බයි පුතාලා කියන්න බලන්න මේ අකුර මොකක්ද කියලා. මේ අකුර තමයි යයන්න. යතුර යකඩ යකඩින්න යනවා කියලා අපිට යයන්නෙන් වචන ගොඩාක් තියෙනවා. ඉතින් මෙන්න මේ අකුරෙන් අපි දැන් ලස්සන සතෙක් අඳින්න යන්නේ. පුතාලා හැමෝම කියන්න මේකෙන් දැන් ටීචර්ත් එක්ක අඳින ගමන් පාට කරන ගමන් කවුද මේකෙන් අඳින්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න ඉස්සරෝම ටීචර් පාගත්තා ලා නිල් පාට කෑල්ලක්. ඔන්න ලා නිල් පාටින් අපි මේ යයන්නේ කොටසක් පාට කරනවා. ටීචර් ඉතින් එක එක විදියට පාට කරනවා. ඔයාලත් කැමති විදියට පාට කරන්න හොඳද? නැත්තම් ටීචර් පාට කරන දිහා බලාගෙන ඒ විදියට පාට කරන්න. එතකොට ඔයාලට ලස්සන චිත්‍රයක් ඇඳ ගන්න පුළුවන්. මේක එක පාටින්ම පාට කරනවට වැඩිය පාට ගොඩක් අරගෙන පාට කරපුවාම චිත්‍රය ගොඩක් ලස්සන වෙනවා. දැන් ටීචර් ලා නිල් පාට කෑල්ල තිබ්බා. ඊට පස්සේ ඔන්න තද නිල් පාට කෑල්ලක් ගත්තා. ඔන්න ඒකිනුත් ටිකක් පාට කරන්න යන්නේ. පාට ගොඩාක් ගාපුවම චිත්‍රය ගොඩක් ලස්සන වෙනවා. හොඳද පුතේ? ඒ හින්දා ඔයාලා හැමෝම මේ පාට කරනකොට මේ සුදු පාට නැති වෙන්න පාට කරගන්න ඕනේ. හැබැයි සුදු පාට ඉතුරුනොත් එහෙම අපේ චිත්‍රය කැත වෙනවා. තනින් සුදු පාට පේනකොට ඒ හින්දා සුදු පාට නැති වෙන්න ඔන්න ඔය විදිහට පාට කරගන්න. ඔන්න තවත් නිල් පාට කෑල්ලක් ගත්තා ටීචර්. පොඩ්ඩක් අපි කලර් බොක්ස් එක ගත්තාම ඒකේ තියෙනවනේ නිල් පාට ගත්තොත් නේද බ්ලූ කලර් ගත්තොත් කලර්ස් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට පුළුවන් මේ පාට කලර්ස් ටික ඔක්කොම අරගෙන පාට කරගන්න. පුතාලත් පාට කරගන්න ටීචර්ත් එක්කම අඳින ගමන් ඔන්න සුදු පාට නැති වෙන්න පාට කරා. ඔන්න ඊට පස්සේ ටීචර් ගත්තා දම් පාට. ඔන්න ඔය විදිහට කොටස එක එක පාටින් පාට කරලා බලන්නකෝ. ඔයාලගේ චිත්‍රය ලස්සනයිද කියලා.
බලන්න පුතේ දැන් අපි ඊළඟට තව පොඩි කොටසක් ඉතුරු වෙලා තියෙනවානේ. ඔන්න බලන්නකො මේ කලර් බොක්ස් එකේ තියෙන පාට වර්ග ගොඩාක්නේ නේද? රෝස පාට වර්ග ගොඩක් තියෙනවා, දම් පාට වර්ග ගොඩක් තියෙනවා. ඉතින් අපිට චිත්‍ර පාට කරන්න ගියාම ලස්සනට පාට කරගත්ත හැකි පාට වර්ග ගොඩාක් තියෙන නිසා. ඔන්න දැන් ඊළඟට ගත්ත ටීචර් රෝස පාට. දැන් ටීචර් අකුරු නම් පාට කරලා ඉවරයි. පුතාලා හැමෝම අකුරු පාට කරගත්තද? ඔන්න ටීචර් නම් පාට කරලා ඉවරයි. දැන් අපිට තියෙනවා මෙයා අඳින්නේ කවුද කියලා බලන්න එපා. බලමු ටික ටික ඇඳගෙන යනකොට පුතාලට පුළුවන්ද කියලා මෙයා කවුද කියලා අඳුරගන්න. දැන් නම් පුතාලට ටිකක් පුළුවන් වෙයි නේද කවුද කියලා අඳුරගන්න. මෙහෙම අඳින ගමන් මෙන්න මෙතනින් තවත් මැදින් පොඩ්ඩක් කොටසක් වෙන් කරගෙන වෙන පාටකින් පාට කරගත්තාම ලස්සනයි කියලා හිතෙනවා නේද පුතාලට? ඔන්න ඒ හින්දා ටීචර් ඔයාලට ලස්සනට පාට කරගන්න තමයි මේ විදියට මැදින් ආයේ මේ කහ පාටින් මේ ඇඳගත්තේ. මෙන්න මේ සතාගේ තටු වලට මේ බලමු අපි කවුද කියලා. ඔන්න දැන් තැඹිලි පාටින් හැමෝම මේ ඇඳගත්ත කොටස් ටික පාට කරගන්න. හැබැයි ඔන්න සුදු පාට නැති වෙන්න ගන්න ඕනේ. ඔයාලා හැමෝම ටීචර්ත් එක්ක චිත්‍රය අඳිනව නේද? අඳින්න නැත්නම් හොඳට බලාගෙන ඉන්න. මොකද ඊට පස්සේ තනියම ආය අඳින්න පුළුවන්. දැන් තමන් කඩු ටෙලිවිෂන් එකත් එක්ක එකතු වුණාම පුතාලට හැමෝම මේ වගේ හැමදාම මේ වගේ චිත්‍ර බලලා ඇඳලා පුරුදු වෙන්න පුළුවන්. අපි ගොඩක් චිත්‍ර ඇඳලා තියෙනවනේ. ඔන්න ඔය විදියට සුදු පාට නැති වෙන්න පාට කරගන්න. දැන් පුතාලට හිතෙන්නේ නැති ටීචර් කවුද මේ අඳින්නේ කියලා නේද? ලස්සනම ලස්සන ඔයාලා ආස කරන ලස්සන සතෙක්. මෙයා හැබැයි වැඩිපුරම මෙයා ගොඩක් වෙලාවට ඉන්නේ වතුරෙම තමයි. අපේ චූටි දුවලා පුතාලා හැමෝම ආසයි මෙන්න මේ සතාට. ඉතින් ඔයාලා දන්නවනම් දැන් මතක් කරගන්න බලන්න කවුද කියලා ටීචර් අහනකොට කියන්න. ටීචර් දැන් ඇඳලා ඉවරනකොට අහනවා කවුද මේ කියලා. එතකොට කියන්න පුළුවන් වෙනවා. හැමෝම මතක් කරගන්න බලන්න මෙයා කවුද කියලා. ඔන්න ටීචර් මේ පැත්තත් පාට කරලා ඉවරයි. දැන් අපිට මේ මැද කොටස් ටික තියෙනවනේ ඒ ටික කහ පාටින් මේ විදිහට පාට කරගන්න ඕනේ. ඔහොම. හැබැයි ඉතින් ඔයාලට හිතෙයි අනේ ටීචර් මේ සතා ඇඳට මේ මෙච්චර මේ පාට නෑනේ මේ සතාගේ කියලා. ඒ වුණාට ඉතින් අපි චිත්‍රයක් අඳින්න ගියාම නේද චිත්‍රය ලස්සන කරගන්න නම් ලස්සනට පාට ගන්න ඕනේ. එතකොට තමයි චිත්‍රය ගොඩක් ලස්සන වෙන්නේ.
දැන් අපි මෙයාගේ වැඩ ටික ඉවර කරගන්න ලෑස්ති වෙන්නේ මේ තටු. ඕන් දැන් මෙයාගේ තටු ටික නම් පාට කරගෙන ඉවරයි. ඔන්න පුතාලත් හැමෝම පාට කරලා ඉවරයිද බලන්න. ඔයාලගේ වැඩ ටික ඉවරද කියලා බලන්න. ඔන්න ටීචර් නම් ඉවරයි. දැන් මෙයාට ඉතින් තියෙනවා තව වැඩ ගොඩක් නේද? මොනවද දැන් මෙයාගේ අඩු? බලන්නකො මේ රෙඩ් කලර් එකකින් අපි දානවා මෙයාගේ. ඔන්න බලන්නකො මේ. මොට දානවා. දාලා ඒ ගමම්ම පාට කරගන්න. ආයි පුතාලා පැන්සල් වලින් මේක ඇඳ ඉන්න ඕනේ. අපිට පාට කෑල්ලෙන් ඇඳගත්තාම ලස්සනට ඒ ගමම්ම පාට කරගත්ත හැකි. පැන්සල් වලින් ඇඳගෙන කොට පැන්සල් ඉදි පේනවා. ඒවා මකා ගන්න ආයි පාට වලින් මකා ගන්න අමාරුයි නේද? ඔන්න ওই විදියට ඕන රතු පාටින් මොට දාගත්තා. දැන් අපි මෙයාගේ මේ ඇඟ මැද කොටස පාට කරගන්න බලන්න හැමෝම. රෙඩ් කලර් එක අරගෙන හැමෝම මේ මෙතන මැද කොටස පාට කරන්න මේ විදියට. හැබැයි ඔයාලා මතක තියාගන්න මේ පාට කරන වෙලාවට අපි අත එහෙට මෙහෙට අයියෙන් යව පාට කරන්නේ නැහැ. මම දැකලා තියෙනවා අපේ චූටි දුවලා පුතාලා පාට කරන්න ගියාම අත හරියට එහෙට මෙහෙට විසි කරනවා. එතකොට ඉතින් මේ පාට කරන එක කැත වෙනවා ඉරි වගේ හිටලා. නේද? ඉරි වගේ හිටපුවාම කැත වෙනවා. ඒ නිසා අපි පාට කරගන්නකොට අත උරු කරගන්න ඕනේ. මෙහෙම ලස්සනට මෙහෙම රවුමට පාට කරනකොට අපිට හරි ලේසි. රවුමට පාට කරනකොට සුදු පාට ඉතුරු වෙන්නේ නැහැ. ඉක්මනින් ගාලා ඉවර කරගත්ත හැකි. ඉතින් මේ බලන්නකො මෙහෙම මේ ඔන්න ටීචර් සින්දුකුත් කියනවා ගන්නකො. රවුමට පාට කරමු අපි අත එහෙ මෙහෙ නොයවා. ඔන්න පුතාලත් කියන්න බලන්න. රවුමට පාට කරමු අපි අත එහෙ මෙහෙ නොයවා. ඔන්න ටීචර් එක ඔන්න පාට කරලා ඉවරයි මෙයාගේ ඇඟ ඇතුළ. ඉතින් මෙයාට දැන් අපි දාගත්තේ නෑනේ කකුල් නේද? හැමෝම ඔන්න කොහොම බලන්නකො හැමෝමක දැන් කකුල් දෙක අදින්නේ කොහොමද කියලා. ඔන්න ඔය විදිහට මෙයාගේ කකුල් දෙක ඇඳ ගන්න ඕනේ. ඇඳලා ඒ පාටින්ම මේ දුඹුරු පාටින්ම කකුල් දෙකත් පාට කරගන්න. හැබැයි ඉතින් මේ චූටි කොටස් පාට කරනකොට මයි පුතාලා හැමෝම දැනගන්න ඕනේ ඉක්මනට අත එහාට මෙහාට විසි කර පාට කරොත් එහෙම පාට ගන්නකොට පිටට යනවා. එතකොට පිට ගෑවුනම කැත වෙනවනේ චිත්‍රේ. ඒ නිසා හැමෝම පොඩ්ඩක් මේ පොඩි කොටස් පාට කරනකොට එමීට පාට කරන්න ඕනේ. කකුල් දෙකත් පාට කරලා ඉවරයි. දැන් ඕන ටීචර් හදන්නේ මෙයාගේ ඇහැ පාට කරන්න ඕනේ අපිට නේද? ඔන්න ඇහැ දාන්නයි යන්නේ. ඔන්න කළු පාටින් අපි ඇහැ දාගත්තා. ඔන්න දැන් මෙයා කවුරු කියලාද ඔයාලට හිතෙන්නේ? කියන්න බලන්න දන්න අය. මෙයා කවුරු කියලාද හිතෙන්නේ කියලා. කාටද කියන්න පුළුවන්? අපේ පුතාලා දන්නවා. ඔයාලා හරි ආසයි මෙයාට. මෙයා ඉන්නේ වතුරේ. වතුරේ පීන ඉන්නේ. ඔන්න රතු පාට හොටක් තියෙනවා. සුදු පාට ඇඟක් තියෙනවා. නේද? සීතල වතුරේ පීනනවා. ඔන්න දැන් අපි පුතාලට මතක් වෙනවා ඇති කවුද කියලා. අම්මලා කියලා දීලා තියෙනවා. ඉස්කෝලේදී ටීචර්ලා කියලා දීලා තියෙනවා චූටි ලස්සන සින්දුවක් මෙයා ගැන. නේද? එහෙනම් ඔන්න ටීචර් සින්දුවක් කියන්නම්කො පාට කරන ගමන්. එතකොට ඔයාලට මතක් වෙයි මෙයා කවුද කියලා. තේරුණාද? ඔන්න අහගන්න. මගේ පොඩි තාරා පීපී ගෑවා හොට රතු පාටයි ඇඟ සුදු පාටයි අර පේන සීතල වතුරේ අත්තටු සලසල පීන නෑවා අත්තටු සලසල පීන නෑවා. දැන් නම් දන්නේ නැති නේද ඔයාලා මේ කවුද කියලා?
කවුද කියන්න බලන්න දන්න කෙනෙක් ඉන්නවනම්. ඔව් තාරාව නේද? ලස්සන තාර පැටියෙක් තමයි එහෙනම් අපි අද අඳින්නේ. ඔන්න පුතාලට තාරාව අඳින්න පුළුවන් ඉගෙන ගන්න වෙලාව අකුරු ලියන වෙලාවට තාරාවෙක් චිත්‍රයක් අඳින්න කිව්වොත් මේ වගේ ටක් ගාලා මේ අකුර ඇඳලා චිත්‍රය ඇඳ හැකි. එතකොට මේ අකුර මොකද්ද කියලා ඔයාලා දන්නව නේද හැමෝම? මේ අකුර තමයි යයන්න. මොකද්ද මේ අකුර? යයන්න. යයන්නෙන් තමයි ටීචර් මේ තාරාව ඇඳේ. මෙයා දැන් ඔන්න වතුරේ ඉන්නේ. හැමෝම බලන්නකො අපි දැන් මේ ටීචර් නිල් පාට ගන්න ඒකයි. වතුරේ ඉන්නේ දැන් මෙයා. දැන් බලන්නකො මේ අයින් වල චූටි කොටස්නේ තියෙන්නේ. ඒවා පාට කරගන්න ඕනේ ඔයාලා පොඩ්ඩක් එමීට නැත්තම් අත අයියෙන් ඊට මෙට ගෙනිච්චාම රට කලින් ටීචර් කිව්වා වගේ මේ තාරා වගේ ඇඟත් ගෑවේ. යාපෝ මේ පාට කරලා තියෙන කොටස් ටිකත් ගෑවේ වෙන මේ එතකොට කැත වෙනවා චිත්‍රේ. ඔන්න දැන් මේ ටික නම් ගාලා ඉවරයි. ඊට පස්සේ අපි ඉක්මනට ගා ගන්න ඕනේ තව ආයේ උඩ කොටසත් පාට කර ගන්න ඕනේ ලස්සනට. මෙන්න මේ කොටස. ඔන්න මේම මේ බලන්නකෝ චූටි පාට කෑල්ලක් අරගෙන මෙන්න මේම නිදි කරවලා මේ ඇඟිලි දෙකෙන් අල්ල ගන්න. එතකොට මේ මේවයි ගාන්න හරි ලේසි වෙලා යන්නෙත් නෑ. ඔන්නෝම ඉක්මනට ගාලා දැම්ම හැකි. නැත්තම් පාට චූටි කෑල්ලක් අපිට අවුනාම ගාන්න අමාරුයිනේ. අපේ දුවල පුතාලා නම් කරන්නේ ඉතින් මේ පොඩි පාට කෑල්ලක් හම්බුනාම ඒක එහෙට විසි කරලා දාන එකනේ. මේවා හොඳට මොකක් හරි කප් එකක් අරගෙන එකතු කරගන්න. එකතු කරලා තියාගත්තාම මෙන්න මේ විදි චිත්‍ර අඳිනකොට මේ පොඩි කෑල්ල මේම අරගෙන නිදි කරවල ඉක්මනින් ගාගෙන ගිය හැකි. ඔන්න දැන් ටීචර් ටිකක් ගාලා ඉවරයි. දැන් දුවල පුතාලා හැමෝමත් මේ ටික මේ වගේ පාට කරගත්තද? ඔන්න ටීචර් ටික පාට කරලා ඉවරයි. හැබැයි ඉතින් අපේ මේ අතේ පාට ගෑවෙනවනේ. ටීචර් නම් මෙන්න මේ වගේ පොඩි ලේන්සුවක් තියාගෙන ඉන්නවා. ගෑවෙන පාට පිය ගන්න. මොකද නැත්තම් අනිත් තැන් වලත් ගෑවෙනවා එව්වා. දැන් ඔන්න මෙයා වතුරේ ඉන්නවා. වතුරට මෙහා පැත්තෙන් ඔන්න පාර අයිනෙන් තියෙනවා නේද? පුංචි තනකොළ ටිකක්. අපි ඒ ටිකත් මේ විදියට ඇඳගමු බලන්න. එලා අයිනේ තනකොළ පොඩි තනකොළ වැවිලා තියෙනවනේ. ඔයාලා දකින්නවනේ ඉතින් ඇලට නාන්න ගියාම ඔන්න බලන්න මේ විදියට තනකොළ ටිකක් ඇඳ ගන්න බලන්න. හැබැයි ඉතින් සුදු පාට නැති වෙන්න ගා ගන්න ඕනේ ඈ. නැත්තම් නම් චිත්‍රය ලස්සන වෙන්නේ නැහැ. මේ තනකොළ අයිනෙන් චූටි මල් ටිකකුත් පිපිලා තියෙනවා මේ. බලන්නකො හැමෝම. ඒ ඉතින් අමාරු නෑ මේ වගේ ලස්සන චූටි පවුමක් බෝලයක් ඇඳලා ඕම් පාට කරන්න තියෙන්නේ. දැන්
ටීචර් චිත්‍රය ඇඳලා ඉවරයි. දැන් මේකේ අපිට තව චූටි එක වැඩක් තියෙනවා. මොකද මේ චිත්‍රේ ලස්සනට පැහැදිලිව පේන්න නම් අපි අනිවාර්යයෙන්ම චිත්‍රයේ අවුට්ලයින් එක ඇඳ ගන්න ඕනේ. ඉතින් දැන් ටීචර් ඒකට තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි අවුට්ලයින් එක අඳිනකොට බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපි ඇඳපු චිත්‍රේ උඩින් තමයි අයිනෙන් ගානට මෙහෙම අවුට්ලයින් එක ඇඳගෙන යන්නේ. එහෙට මෙහෙට වුණොත් කැත වෙනවා. ඒ නිසා බොහොම පරිස්සමෙන් ඉක්මනින් අත ගෙනියන්න බෑ පාට කරනවා වගේ. බොහොම පරිස්සමෙන් අඳින්න ඕනේ. ඔහොම. ඔන්න දැන් ටීචර් ඉස්සෙල්ලා මේ අකුර වටේ ඇඳා. මේ අකුර වටේ තමයි මේ ඇඳගෙන යන්නේ මේ. ඔයාලා හැමෝටම පේනවනේ පුතාලත් ඒ විදිහට අඳින්න බලන්න. ඔන්න හොට ඊළඟට ඊට පස්සේ මේ තටු ටික ඇඳ ගන්න තාරා වගේ. දැන් ඔයාලට මතකයිනේ ඔන්න ය අකුරෙන් තමයි අපි මේ තාරාව ඇන්දේ. ඒ වගේම තමයි තාරාව ගැන කියලා දීපු සින්දුවත් පුතාලා හැමෝම මතක තියාගන්න. මොකද ඉස්කෝලේ යනකොට මේ වගේ ටීචර් අකුරු කියලා දෙනකොට සින්දු කියලා දෙනකොට ඔයාලට ටක් ගාලා පුළුවන් කියන්න. මම නම් දන්නවා ටීචර් සින්දුව තාරාව ගැන කිව්වම ඉක්මනින් කියලා දෙන්න පුළුවන්. ඒ නිසා හැමෝම ඒව මතක තියාගන්න. දැන් පුතාලගේ චිත්‍රය ඉවරද? ටීචර් නම් ඔන්න ඇඳලා ඉවර වෙන්න යන්නේ. ඔන්න දැන් මම නම් ඇඳලා ඉවරයි. අපේ බබාලා හැමෝම ඇඳලා ඉවර ඇති නේද? හැබැයි ඉතින් මේ චිත්‍රය ඇඳලා ලස්සනට පාට කරලා තමන් කඩුව ටෙලිවිෂන් එකේ ඉන්න යාළුවොත් එක්ක එකතු වෙලා ඔයාලා හැමෝම මේ බලන්න යාළුවොත් එක්ක එකතු වෙලා අපිටත් මේ වගේ චිත්‍ර අඳින්න පුළුවන් කියලා යාළුවන්ට යවන්න නේද? එයාලට බලන්න ෂෙයා කරන්න. ඉතින් බොහොම ස්තුතියි පුතාලා හැමෝටම. ආයිබෝවන්. තමන් කඩුව ටෙලිවිෂන් වැඩසටහන් නැරඹීම සඳහා තමන් කඩුව ටෙලිවිෂන් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.